අනුර හොඳින් මතක තබා ගන්න ඕන තෝ මේ රටේ මේ මිනිස්සුන්ගේ ලැට්කඩම් ගාපන් බුදුන් වෙකුණා කනට වඩා තේරුණායි පරහැත්තත් එක්ක අහුවෙලා තේරුණායි පරහැත්තත් එක්ක අහුවෙලා දේවදත්තලත් එක්ක අහුවෙලා බුදුන් වෙකුණා කනට වඩා හොඳ ලැට්කඩම් ගාපි සිරිසුගත හිමි හොඳින් මතක තබා ගන්න ඕන කවි බණ කියන දම්දිය අසපුව හොඳින් මතක තියා ගන්න ඕන දෙන්නම තන ගහන්න ඕන ඇවිල්ලා ඔය වීඩියෝ කිසිම දෙයකට විනාශ කරන්න දෙන්න බෑ තේරුණායි කරනවා නම් ඒ විදිහට කරන්න ඕන අඟුලිමාල හොඳින් මතක තබා ගන්න ඕන අඟුලිමාල බුදුන් බව කියන්නේ හොඳේ හරියට කරගත්තොත් හොඳයි ඒ විදිහට ලැබෙයි සමන්ත බද්ද හොඳින් මතක තබා ගන්න ඕන තෝ තේරුණායි තිරිසම් බල්ලෙක් නොවි තේරුණා නේද ඔබට මම කියන්නේ බුදුන් මෙහෙක් කැලේ නැහිනවා තොපි හොරා කනව නේද මරාපිය එතනින් පටන් ගන්න සල්මිස්ගේ පරම්පරාවෙන් පටන් ගනු තෝ මරාපිය හරකෙක් හරි කරන්න ඕනේ නැත්නම් තෝ ඉවර තමයි මේ රටේ සියලුම දෙනා මේ ලෝකේ තේරුණායි හොඳින් මතක තබා ගන්න ඕන සියලුම දෙනා කිසිම හාමුදුරුවෙක් ගාව අදුරෙක් ගාව කිසිම පල්ලියක මොන මීහරකෙක් උනක් කමන්නේ නැහැ තේරුණායි ගෑනු ඉන්නෝ නේද කිසිම කෙනෙක් දන ගහන්න එපා තේරුණායි තේරුණාද දන ගහන්න නැහැ තේරුණායි තමන්ගේ ස්වාම පුරුෂය ගාව දන ගහපියව ඕන වෙලාවක එයින් එහා දන ගහන්න එපා සමන්ත බද්ද හොඳින් මතක තබා ගන්න ඕන තෝ වැඩ දාලා දකුණෙන්ම මැරුම් කෑවා හොඳේ ඔමතගේ යූ කියන YouTube channel එක අත්තරන් ගොඩ ගන්න ඕන හෙට 12 වෙන්න කලින් තේරුණාද නේද ඒ සියලුම පවුල ඇවිල්ලා බුදුන්ගේ දේවල් හොරා කරන මිනිස්සු තේරුණාද සියලුම දෙනා අත්තරන් ගොඩ ගන්න ඕන කෙලින්ම පොලිස්පති ගන්න ඕන තේරුණාද අන වැඩක් නැහැ පැය 24යි දෙන්නේ තේරුණානේ මරන්න ඕන හොඳින් මතක තබා ගන්න ඕන මල් වතු නාහිමියන් හොඳින් මතක තියා ගන්න ඕන මේ පන්සල් බාරව ඉන්නේ මේ රටේ තේරුණායි නාලියන් නැතුව දන ගහපි මරුන් නොකා පාර්ලිමේන්තුවේ පහව මරුන් කෑව සයින්ස් පරම්පරාව නිසා දේවදත්තගෙන් බනහලා ඉස්තේගෙන් බනහලා අජාසත්තගෙන් බනහලා යහෝදරා අරගත්තා යහෝදරා අරගත්තා පාර්ලිමේන්තු අරගත්තා ඉන්දියාවත් අරගත්තා ඊස්ටර්ත් අරගත්තා ඇමරිකාවත් අරගත්තා සියාවත් අරගත්තා මේ රටේ සියලුම හාමුදුරුවෝ තේරුණානේ තොපිට මාත් එක්ක හැප්පෙනවා නම් 500 පද පහේ තේරුම දැනගන්න ඕන මම කවුද කියලා දන්නවද හොඳින් මතක තබාගත යුතුයම තමයි තේරුණායි ඒ වගේම මම අඟුලිමාල තේරුණායි ඒ වගේම මයිත්‍රීත් මම තමයි තේරුණායි 500 පද පහේ තේරුම දැනගෙන වරි මාත් එක්ක හැප්පෙන්නේ තේරුණායි හරක් තොපි 40000 ලැහැත්තියව 40000 ලැහැත්තියව කට්ටානිත් ලැහැත්තියව මරව ගන්න පාතු මට කියලා තේරුණායි ඔමතගේ යූ කියන YouTube channel එක අත්තරන් ගොඩ ගන්න ඕන හෙට 12 වෙන්න කලින් තේරුණාද නේද ඒ සියලුම පවුල ඇවිල්ලා බුදුන්ගේ දේවල් හොරා කරන මිනිස්සු තේරුණාද සියලුම දෙනා අත්තරන් ගොඩ ගන්න ඕන කෙලින්ම පොලිස්පති ගන්න ඕන තේරුණාද අන වැඩක් නැහැ පැය 24යි දෙන්නේ තේරුණානේ මරන්න ඕන අන්බ හොඳින් මතක තබා ගන්න ඕන තෝ මරුන් කන්නේ ඔය මහින්දයා මරුන් කන්නේ ඔය සල්මිස්ගේ පරම්පරාවට තේරුණායි ඔය පරම්පරාවේ ඔය යසෝදරාවක් ඉන්නේ ඔක්කොම මරනවා තේරුණායි තොපි මරවන්නේ ඕකි හොඳින් මතක තබාගෙන වෙඩිදියා පියව් දරෙන් පහල තේරුණායි නැත්තම් මරුන් කනවා තොපි දවස් කීයද කිව්වේ 21ක් නේ 21කටත් නෙහා තේරුණායි මේ රටේ සියලුම දෙනා මේ ලෝකේ තේරුණායි හොඳින් මතක තබා ගන්න ඕන සියලුම දෙනා කිසිම හාමුදුරුවෙක් ගාව අදුරෙක් ගාව කිසිම පල්ලියක මොන මීහරකෙක් උනක් කමන්නේ නැහැ තේරුණායි ගෑනු ඉන්නෝ නේද කිසිම කෙනෙක් දන ගහන්න එපා තේරුණායි තේරුණාද දන ගහන්න නැහැ තේරුණායි තමන්ගේ ස්වාම පුරුෂය ගාව දන ගහපියව ඕන වෙලාවක එයින් එහා දන ගහන්න එපා
අනුර හොඳින් මතක තබා ගන්න ඕනේ තෝ මේ රටේ මේ මිනිස්සුන්ගේ ලැට්කඩම් ගාපන් බුදුන් වෙකුණන් කනට වඩා තේරුණායි පරහැත්තත් එක්ක අහුවෙලා තේරුණායි පරහැත්තත් එක්ක අහුවෙලා දේවදත්තලත් එක්ක අහුවෙලා බුදුන් වෙකුණන් කනට වඩා හොඳ ලැට්කඩම් ගාපි අමන්ත මද්ද තෝකි අහල් දිනෝ නේද මම මේ වීඩියෝ එකක් පිට කරලා තින්නේ කණෙන් එකයි ඇස් දෙකෙන් එකයි අත් දෙකෙන් එකයි කියලා මට පුළුවන් මට පුළුවන් ද හරිය මං කරනවා ඇස් දෙකෙන් එකයි කටින් එකයි කන් දෙකෙන් එකයි අත් දෙකෙන් එකයි කකුල් දෙකෙන් එකයි මොලෙන් එකයි තාත් මොකෙන්ද කොතර කරන්න ඕන නාලියන්නේ නැතුව මිනිස්සුන්ට බොරු කරන එක නතර කරපිය සිරිසුගත හිමි හොඳින් මතක තබා ගන්න ඕන කවිබණ කියන දම්දියාසපුව හොඳින් මතක තියා ගන්න ඕන දෙන්නම තන ගහන්න ඕන ඇවිල්ලා ඔය වීඩියෝ කිසිම දෙයක් කිසිම දෙයකට විනාශ කරන්න දෙන්න බෑ තේරුණායි කරනවා නම් ඒ විදිහට කරන්න ඕන අඟුලිමාල හොඳින් මතක තබා ගන්න ඕන අඟුලිමාල බුදුන් බව කියන්නේ හොඳේ හරියට කරගත්තොත් හොඳයි ඒ විදිහට ලැබෙයි මෛත්‍රී බුදුන් ගැන විස්තර කිරීමවත් මෛත්‍රී බුදුන් ගැන දේශන තීදීමවත් කිසිම ආමතුරු කෙනෙකුටවත් කිසිම තීර්ථවැසියෙකුටවත් ක්‍රීම සපුරා තහන හොඳින් මතක තබා ගන්න කරොත් නරුණා බණ කියනවා අපි දැන් බුදු වෙන්න හදනවා තාම සමන්ත බද්ද හොඳින් මතක තබා ගන්න ඕන නිවන් අවබෝධයෙන් උඩ කිසිම දේශනයක් දෙන්න එපා හොඳේ තේරුණායි මාරණ එක නම් මාරනවා තේරුණාද දඟලන්නේ නැතුව හිටපන්